අපි මෙච්චර කාලයක් අපේ channel එකේ දාපු වීඩියෝ සේරම කාස්ටිං වීඩියෝ නේ දැන් දානවා මචං මේ මොනවාද ඉපැරණි ක්‍රම වලට මාළු වැල්ලීම නේ බා මං කායි කොහෙවත් නැහැ නේ වෙනකොට මං හිත මමත් දැකලා නැහැ මේ සිද්ධිය අපි කලාතුරකින් ඔව් මේ යාළුවනේ ඕ මගේ යාළුවනේ බලන්න බහැලා ඉන්න දෙපලික් වේල්ල හරස් කරලා ගොට්ටක් තියලා තියෙන මේකට කියන්නේ ඉල ගොටුව අපේ පැත්තේ බඩු කියන්නේ ඉතින් ආ රියල් බඩු බහින්නේ ඈ දැන් බහැලා තින්නේ ඉබි පැටියයි තෙප්පලියයි මේක උදේ දැම්මේ මේකට සුන්ලේ රහුණාලු මේකට බර ඔයා බලන්න ආපු කවදාවත් බැලලා තිබෙන්නේ නැහැ නේ වෙලා හොඳ රෙස්පොට් බඩු වීඩියෝ එකට ෂෝ ටොයිප් අපි තවත් අලුත් ඉල කොටුවක් බලන්නයි යන්නේ මේකට බහිනව නේ බං හොඳට මාළු මෙතනක් තියෙනවා ඒ වගේම එකක් ඒකේ මාළු නෑ වගේ මේකේ පාරයි අයිතිකාරයෝ බලන්න මේකට අයිතිකාරයෝ ඉන්නවද හා බඩු ඉන්නවා ටවුඩෝ මෙන් ඉන්නවා බඩු අඩේ මේකට තව එකෙක් දෙන්නේ බහිනා මේ ගඳ ඉබ්බ බැස්සේ නැත්තම් ඈ සුපිරි ඩයලොග් ඉන්නේ සුපිරි ඩයලොග් මම ගන්නවා හරි මම ගන්නවා නැවතත් මෙන්න මේ විදිහට තමයි මාළු අරගන්නවා අරගෙන අහපො එක දෙප්පලේ ඉන්නවා මේ අනිත් එක රියල් ඩයල් මෙවුවා අද සයිස් තිලාපි ඒ ඇස්සේ තමයි ඉබ්බොත් ඉන්න ඉබ්බොත් පොඩි එකා යවනවද අපි ලොකුන් විතර යල්ලන්නේ ගියා ආකාරයට ඔය තියෙනවා ලොකුට පොරන්දනවා වක්කඩි මඩේ බහැලා ඇල දිගේ ගිහිල්ලා ඇලෙන් පැනලා ලංකාවේ මේ සබ්ජෙක්ට් එක කරන කට්ටිය ඇති මේ ගොඩක් පරණ කතන්දරයක් මේක එනවාට අලුත් පරම්පරාවක් දන්නේම නැහැ මේ මොකද්ද කියලා අය කට්ටිය මේ ඇවිල්ලා ඉල කොටුව මේ යලා තරස් කරලා එකක් තියලා තියෙන බලමු බාන්න වෙලාවට මාළුවෙක් ඉන්නවද කියලා ඒක ඉස්සරහින් ගන්න ඒක නිකන් මේ චුට්ටක් දෙල්ලෙන්නේ එන්න බඩු රජ බඩු මෙන්න මෙහෙම ගන්නවා ඉල කොටුව අපි මේක මේ ඊයේ වැඩි කඩලා වගේ බොරු බල්ලා ඊයේ උන් ඇදලා කඩලා අරන් දිනේ නේ මේ රහ දන්න එකේ බලන්නේ හොරෙන් හරියට දන්නවද මාළු ඉන්නවා කියලා පොඩි නෑ එන දිගයි එක එලින්ම 750 කිලෝ එකකට කරුවා බඩු කියන්නේ රියල් රජ බඩු ඉන්නේ මෙහෙම දෙයක් තියෙනවා මුන් දෙන බිමට හැලුවොත් නම් අල්ලන්න වෙන්නේ නෑ අල්ලන්න බැරි වේද ඇදලා ගන්න ඇතල ගන්නද මම ගන්න ඒ හලන තියෙන එක මම දන්නේ නැහැ ඔය ඇලුවට මම ඇදලා ගන්න ඇලුවේ මම හලලා තිනා බැරි බා හරි එකයි තව ටිකයි බහිනවද ඔව් මොකද අදින්නේ කටවල් ටික ලොකුවට හදන්න කියනවා තේ ලොකු තෙප්පලි නම් අල්ලන්නේ කටවල් ටික ලොකුවට හදන්න කිව්වා
දැනෙන්නේ නැහැ නේ. කොහොමද කොට ඉතින්? බඩු කියන්නේ. ඔය ප්‍රෙස් මීටර්. දව පොඩ්ඩෙන් බඩු කෙසේ වෙතත් අහපෝ ඇලේ රජබඩු වෙව්වා. නිල්ලයිගේ රජබඩු. අඩේ නෑ සුනිල් අයියා තමයි මේ සීන් එකේ තියෙන්නේ. නියම තිලාපි මුමේ කෙලින්ම ග්‍රෑම් 750 කිලෝ එකට ආසන්න බඩු යානේ බඩු කෑල්ල. බලන්න. ඇලේ බහැලා. එතන තියෙනවා පට්ටක් එක නියම තැන තියලා තින්නේ. බලන්න. බඩු ඉන්නවද කියලා නේ. හැබැයි බඩු නෑ පුතේ එකේ. නෑනේ. මට පේන විදිහට නෑ එකේ. ඒක empty ඇති ගත වෙලා තියෙන වෙලාව යමු ඔහම යනවා කතෝ. කොහටද? එහා පැත්තට. තව තියෙනවද? තව තියෙනවා. මේ ඇලෙත් තියලා තියෙන බෑ. මේක ඇති අනිවාර්යයෙන්. වතුර නෑ බං ඒක බහින්න. වහලා තියලා තියෙන එක තැනකින් අයිති. මේවා සේරම හොරු උස්සනවා වගේ බං කිව්වොත් වගේ. ඒකේ ඉන්නවා පුතේ. පොලිමට ඉන්නේ පොලිමට. ඉන්න. පොලින් කරලා දෙන්න. පෝලිං කරලා කියන්නේ ඉතින් ආය මේ පෝලිං කරලා තියන්නේ ඕ මාළු වලන්නේ මෙහෙම බලා ගන්න. බාට්ටක් කිලෝ කියන්නේ තෙප්පලි කූරි 4 දෙනයි මාළු කිලෝ 2යි. දෙක වැඩි නේ? ආය රියල්ම බඩු මේ ඔයා ගන්නවද මං වීඩියෝ එක දාගන්න? මම ගන්න ඉල කොට්ටෙන්නේ. ඉල කොට්ටෙන් ගන්න කියන්නේ. ඉල කොට්ටෙන් ගන්න පුළුවන් උන් ගත්තා ඉල කොට්ටෙන්. වැඩ කරලා හොදට මේක න. ඔය අද තමයි මම වුණේ. මං ගියා මෙච්චර කාලෙකට අරකේ මේ මාළු හිටියේ නෑ. එකයි. පොඩි ටිකක්. පොය යවන එක ලෝ පහලයකට වද. ඔය සයිස් එක දැන් තමයි වෙන්නේ. කලින් ආවුන්නේ නැහැ පොඩි සයිස්. පොඩි කියන්නේ ඉතින්. යන්න ඉක්මනට මේ පැත්තෙන් ඉන්නේ. පංගුවත් දවස් වලට මේ මුල් දවස් වල කසම් 3යි කිලෝ 6-7 වගේ වැටෙන්න වදිනවලු ඒකවල කොට්ටේට. ඔව් නේ. එන්න රජ්‍යපොත්. රජ්‍ය කියන්නේ ඉතින් මේ ඕකේ කටරිය ලොකුට එන්න ඕන දාදී. අක්කරගන්නේ බඩු. සුනිල් අයියා ගිල කොට අස්සන්න නෙලන්නේ අපි. අයිතිකාරය වැඩ. ඊට කට බඳින්න ඕනනේ. කට බඳින්න. මේ ආකාරයට කට බැඳ. හදන වීඩියෝ එක පස්සේ දෙමුනේ. අනිවාර්යෙන් හදන වීඩියෝ එකක් දෙමු මේක මේ. අපි කිව්වට මේ මේක දන්නේ නැති මිනිස්සුන්ට ඉගෙන ගන්න හැටි මචං. ඔව් අනිවාර්යෙන්. ලංකාවේ පැරණිම මාළු වලපු ක්‍රමයක් මේක. දැල් නෑ කටු නෑ. ඔව් ප්‍රශ්න නෑ වියදම් නෑ. තියෙන වැල් කෑල්ලක් හොයාගන්න. මෙන්න මේ ආකාරයට නැවත හරියට නියම කටනේ. අතනත් වහලා නැති. එතන ඉර වෙනවා ගාන්ට එල පඳුල. හොරනේ? පේනවනේ අස්සන්න. ඉලගොටුවේ වික්‍රමය. මේකට තමයි ඉලගොට්ට කියන්නේ. ඉදි පිටි පාවිච්චි කරලා තියෙනවා.
අනිත් ඒවා මොන වැල්ද මචං මේවා? කලවැල්. කලවැල් පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව ලණුවක් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මේක මෙන්න මේ විදිහට තමයි හදන්නේ. මේ ආකාරයට තමයි. මේන් අද හවසේ උදේ ඉඳලා මේ පැය 5ක 6ක අස්වැන්න. උදේ කියන්නේ උදේ ඉඳලා 7ට. 7 ඉඳලා 12යි. පැය 5ක විතර. ෆ්‍රෙෂ් බඩු